ඔන්න දවසක් සිංහෙක් නිදාගෙන ඉන්නකොට චූටි මීපැටියෙන් සිංහයාගේ ඇඟට උඩින් එහාට මෙහාට දුවන්න පටන් ගත්තා. මේ සද්දෙට ඇහැරුණු සිංහයාට හොඳටම කේන්ති ගියා. සිංහයා පැනපු ගමන් මේ චූටි මීපැටියව අල්ලගෙන කකුලට තද කරගත්තා. තද කරගත්තේ කන්න. ඔන්න එතකොට අර චූටි මීපැටියට හොඳටම බය හිතිලා මීපැටිය කෑ ගහන්න පටන් ගත්තා. අනේ මාව අතාරින්න, මම ආයෙ එහෙම කරන්නේ නෑ. මාව අතෑරිය මට කවදාවත් ඔය ආයෙ කරපු උදව් අමතක වෙන්නේ නෑ. මටත් පුළුවන් වෙයි ඔයාට දවසක උදව් කරන්න කියලා. මේ කතාවට නම් මේ සිංහයාට හොඳටම hina ගියා. චූටි මීපැටියෙක් කොහොමද මට උදව් කරන්න කියලා තමයි මේ සිංහ රජාට hina ගියේ. ඔන්න මෙහෙම ඉන්නකොට එක දවසක් දඩයක් කාර්යෝ ටිකක් බැඳපු උගුලකට මේ සිංහයා අවුලා හිටියා. දඩයක් කාර්යෝ ටික කල්පනා කරා සිංහයාව පණ පිටින්ම රජතුමාට පාර දෙන්න ඕන කියලා. මෙහෙම හිතලා සිංහයාව ගහක ගැට ගහපු දඩයක් කාර්යෝ ටික ගියා කරත්තයක් හොයන්න, සිංහයාව අරගෙන යන්න. මේ කියපු අතරේ අර චූටි මීපැටියා මේ සිංහයා ඉන්න තැනින් ගියා. සිංහයා කරදරේ වැටිලා ඉන්නවා මේ මීපැටියා දැක්කා. සිංහයා ගාවට ආපු මීපැටියා එයාගේ කටින් සිංහයාව බැඳලා තියපු ලණු ටික කපලා දැම්මා. කපලා දාලා සිංහයාව බේරගත්තා. ඊට පස්සේ මීපැටියට මතක් වුණා සිංහයා එදා සමච්චලයට hina වෙච්ච හැටි. ඊට පස්සේ මීපැටිය සිංහයාට කිව්වා, මතකයි නේද මම ඔයාට එදා කිව්වා කවදා හරි මගෙනුත් ඔයාට උදව්වක් තියෙයි කියලා. ඉතින් මේ කතාවෙන් අපිට ලොකු පණිවිඩයක් හම්බෙනවා. කිසිම මිනිස්සෙක්වත් කිසිම සතෙක්වත් අපි අඥාවට ලක් කරන්න හොඳ නැහැ. හැම කෙනෙකුටම අනන්‍ය වෙච්ච දක්ෂතාවයක් හැකියාවක් තියෙනවා. ඉතින් අපිට ඕනම අවස්ථාවක ඒ හැකියාවෙන්, දක්ෂතාවයෙන් සහ ඒ පුද්ගලයාගෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්. කිසිම කෙනෙක්ගේ උසමිතිකම්, කළු සුදුකම් වලින් අපිට ඒ මනුෂ්‍යයාගේ හෝ සත්වයාගේ තත්ත්වය තක්සේරු කරන්නට බෑ. අපිට ඕනම අවස්ථාවක කරදරයක් වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම අපිට කවුරුන් හෝ පිටට එනවා. ඒ හැම කෙනෙක්ම පර්ෆෙක්ට්. එහෙම නැත්නම් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් අපි හැමදාම ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සු එක්ක සතුටින් සහ සාමකාමීව ජීවත් වෙන්න ඕන. කිසිම කෙනෙක් අපේ අවඥාවට, අවතක්සේරුවට ලක් කරන්න නම් හොඳ නැහැ.